හයි ට්‍රේඩර්ස්, ඉතින් ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ෂෙයාර් ස්පාර්ක් YouTube channel එකත් එක්ක. ඉතින් අද ඉඳලා ඔන්න ඔයාලට මම ආයි අලුතෙන් වීඩියෝස් අප්ඩේට් කරනවා. ඉතින් අද මගේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්න ඕනේ 2026. ඉතින් මම තනිකරම ඇනලයිස් මෙතඩ් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. එතකොට මේකෙදී අපිට ඇනලයිස් මෙතඩ් එකම ඔටෝමැටික්ලි ඇනලයිස් එකක් අපිට ගන්න පුළුවන් chance එක තියෙනවා. එතකොට මම මෙතනදී අරගෙන තියෙන්නේ SMC කියන theory එකකින් ඇනලයිස් වෙන්න තමයි මුළු මාකට් ස්ට්‍රක්චර් එකම. ඉතින් මෙතනදී මම ඔයාලත් එක්ක කතා කරන්නම් A to Z SMC strategy එකේ advance වෙනකන් කතා කරනවා. එතකොට මම මේකෙදි කෝඩ් කරලා තියෙන්නේ advance method එකටම තමයි. ඉතින් අපි මුලින් ඉඳලම advance method එකත් එක්ක ඉගෙන ගමු. ඉතින් සමහරක් කට්ටිය දන්නවා ඇති, සමහරක් කට්ටිය නොදන්න කට්ටියත් ඇති. ඉතින් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික තමයි මේ මාකට් කියන්නේ ගොඩක් වෙලාවට අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. එතකොට මම ස්පෙෂල් කියන්න ඕනේ මම උනත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. මම ඔයාලට මගේ අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒ වගේම තමයි SMC කියන ස්ට්‍රැටජි එකත් කට්ටියකින් කට්ටිය අතරේ වෙනස් විදිහට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉගෙන ගමු. ඒ වගේ සමහරක් තැන්වලදී මම උනත් ට්‍රේඩ් ගන්න තැන් ඔයාලා වෙනස් විදිහකට ගන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලාම අද දවසේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්නම් මගේ මේ ඉන්ඩිකේටර් එක මොනවද ඇතුළාන්තයේ තියෙන්නේ. එතකොට මොන වගේද මාකට් එකත් එක්ක මේක වැඩ කරන්නේ කියලා. හරි ගයිස්, මුලින්ම අපි වීඩියෝ එකට ආවට පස්සේ අපි මාකට් එක මම ගෝල්ඩ් මාකට් එක ඕපන් කරගෙන දිනවා. ඉතින් මේක ඕනම මාකට් එකකට වැඩ කරනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මුලින්ම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න ඕන නිසා මම ගෝල්ඩ් chart එක ඕපන් කරගෙන දිනවා. ඉතින් මේකෙදි කතා කරන්න ඕනේ මාකට් එකේ අපිට ඇඩ්වාන්ස් මෙතඩ් වෙනකම්ම මම ඔයාලට කිව්වා අපිට ඇනලයිස් එක ගන්න පුළුවන් කියලා සරලවම A to Z theory එකටම. ඉතින් මේ theories ගැන මම ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරන්නම් මොනවාද අපි theories වලදී අපි බලන්නේ ඔය වගේ confirmation ඒ ටික මම ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරන්නම් ඔයාලත් එක්ක. ඉතින් මුලින්ම guys මේකේ ගැන කතා කරනවා නම් අපිට මේකෙදි market structure එක හරියටම දශමයටම ඇනලයිස් වෙනවා. ඉතින් chart එකේ තියෙන candlestick වල වෙනස්කම් අනුව අපිට හොඳට බලා ගන්න පුළුවන් අපේ highest point වලින් එතකොට lowest point වලින් හරියට මාකට් එක move වෙන විදිහටම අපිට structure එක හරියටම මෙතනදී ඇඳලා දෙනවා. ඒ කියන්නේ automaticallyම අපිට lines එහෙම move වෙන තැන්වලදී අපි entries ගන්න ඕන තැන් එහෙම අපිට හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් මේක auto draw වෙනවා. ඉතින් මෙතනදී අපිට market structure එක ගැන කිසිම doubt එකක් තියාගන්න ඕන කමක් නැහැ. අපිට theories ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉගෙනගෙන ඉවර වෙලා ඔයාලා SMC කියන strategy එකේ theories ටික දන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තනියම analyze එකක් ගහන්න නැතුව ඔයාලට ට්‍රේඩ් කරගෙන යන්න හැකියාව තියෙනවා. අපි එහෙනම් මුලින්ම බලමු ඉන්ඩිකේටර් එකේ ඉන්පුට්ස් වලට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉන්පුට්ස් වලට ගියපු ගමන් මුලින්ම ඔයාලට ඔන්න alert feature එක දීලා තියෙනවා. මේ alert feature එකේදී මම මෙතන කෝඩ් කරලා තියෙන්නේ ඔයාලට inducement එකක් ටච් වුණ ගමන් එහෙම නැත්නම් inducement එකක් තියෙන point එකක් ළඟට මාකට් එක ආවට පස්සේ අපිට alert personal alert තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට free alert channel එකක් දෙනවා. ඒකට මම මේ alert connect කරලා තියෙනවා. ඉතින් එතනදී ඔයාලට ලොකු support එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි order blocks වලට මම alert තියලා තියෙන්නේ. special වෙන indicators වල නැති breaker block උත් මම මේකට add කරලා තියෙන්නේ. ඉතින් මම මේ breaker block, order block, එතකොට inducement මේවා ගැන ඉස්සරහ වීඩියෝස් වලදී එක දිගටම කතා කරගෙන යන්න. ඉතින් අපිට මෙතනදී මේ structure එකක් මම කිව්වා මේ market එක SMC වලදී අපිට structures බලලා තමයි trade කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මම මේ indicator එකේ structures තුනක් add කරලා තියෙනවා. එකක් තමයි main structure එක add කරලා තියෙනවා. ඒ වගේම internal structure එකක් add කරලා තියෙනවා. ඒ වගේම තමයි sub structure එකක් add කරලා තියෙනවා. හරි. මෙතනදී මම චුට්ටක් ඔයාලට example එකක් මම කියන්න. main structure එකක් විදිහට අපිට මෙන්න මේ වගේ එක wave එකක් බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඒකේ ඇතුලේ තව internal structure එකක් බලා ගන්න පුළුවන්. ඔන්න වගේ internal structure එකක් බලා ගන්න පුළුවන්. හරි. අපිට ඔන්න ඕකේ ඇතුලේ තව
සබ් ස්ට්‍රක්චර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ දැන් එලියට් වේව් එහෙම ඔයාලා ඇනලයිස් කරන කෙනෙක් වගේ නම් ඔයාලට මේක දැක්ක ගමන් ඔයාලා දන්නවා. ඉතින් මේකේ තියෙන හොඳම දේ තමයි මෙන්න මේ ස්ට්‍රක්චර්ස් තුනම අපිට ඔටෝමැටිකලි ඇනලයිස් කරලා දෙනවා. ඒ කියන්නේ අපිට හරියට තියරිස් ටික දන්නවා නම් අපිට හොඳ එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් guys අපි බලමු සරලව කිව්වොත් මේ විදිහට තමයි මාකට් එකේ ස්ට්‍රක්චර්ස් ටික ගානට ඉන්ඩිකේටර් එකෙන් පෙන්වන්නේ. මම මේකෙදි ඔයාලට ඉස්සරහට මම කියන්නම් ඉස්සරහ වීඩියෝස් වලදී මම කතා කරන්නම් මේ ස්ට්‍රක්චර්ස් ගැන කොහොමද හැදෙන්නේ, එතකොට කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්නෙ, ඇඩ්වාන්ස් එන්ට්‍රි මෙතඩ් වලින් කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ කියලා හරියටම ඉස්සරහ වීඩියෝස් වලදී බලමු. හරි. අපි ඊට පස්සේ අපි ඉන්පුට්ස් වලට ගියාට පස්සේ අපිට ඔන්න මාකට් ස්ට්‍රක්චර්ස් තුනම මම වෙන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ මම කියවනේ එලියට් වේව් ට්‍රේඩ් කරන කෙනෙකුට මේකේ හොඳ chance එකක් ගන්න පුළුවන්. මේක මම ඩිසයින් කරනකොට මම ප්ලෑන් කරේ SMC විතරක් නෙමෙයි එලියට් වේව් කරන කට්ටියට උනත් මෙතනදී එන්ට්‍රි එකක් හොයාගන්න පුළුවන් තියෙන තැනකදී අපිට හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් අපිට ගන්න තියෙනවා නම් ඒ තැනදී කන්ෆර්මේෂන් එකක් අරන් එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන් විදිහට තමයි මම ඉන්ඩිකේටර් එක කෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේක ටික දවසක් ගියා ප්‍රෝග්‍රෑම් කරන්න. ඉතින් ඔයාලට මේකේ හොඳටම එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඔයාලා ට්‍රේඩ් කරන කෙනෙක් නම්. හරි. මුලින්ම කතා කරොත් එහෙම මේකේ මම කිව්වා ස්ට්‍රක්චර්ස් තුනක් වැඩ කරනවා කියලා. එතකොට මේ ස්ට්‍රක්චර්ස් තුනටම මාකට් එකේ ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක ඔටෝමැටික්ලි ඩ්‍රෝ වෙනවා. ඉතින් මේක ඔයාලට කස්ටමයිස් කරන්න දෙයක් නැහැ. හරියටම ගෝල්ඩන් පොකට් එක ෆිබොනාචි ටූල් එකේ ගෝල්ඩන් පොකට් එක මේ ස්ට්‍රක්චර්ස් තුනටම ඔටෝමැටික්ලි ග්‍රෝ වෙනවා. එතකොට අපේ මේන් ස්ට්‍රක්චර් එක තියෙනවා. ඊට පස්සේ අපේ සෙකන්ඩ් ස්ට්‍රක්චර් එක තියෙනවා. අපේ ඊට පස්සේ තර්ඩ් ස්ට්‍රක්චර් එකටත් මෙන්න මේ පැත්තට අපි ගත්තොත් තර්ඩ් ස්ට්‍රක්චර් එකට අපිට මේකේ ඔටෝමැටික්ලි ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක ග්‍රෝ වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් chart එකට ගියාට පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේන් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක මෙන්න මේ ඒරියා එකේ තියෙනවා. මේන් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක. එතකොට සෙකන්ඩ් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක තියෙනවා. ඉතින් අපිට තර්ඩ් එක විදිහට සබ් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එකත් ඔන් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඔන් කරලා පෙන්නන්නම්. හරි guys. ඉතින් මම ඔන්න සබ් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එකත් ඔන් කරගත්තා. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති සබ් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක මෙතන තියෙනවා. ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක මෙතන තියෙනවා. මේන් ස්ට්‍රක්චර් එකේ ගෝල්ඩන් පොකට් එක මෙතන තියෙනවා. ඉතින් මෙතනදී අපිට හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එක මොන පැත්තටද යන්න තියෙන්නේ. එතකොට ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් බ්‍රේක් කරාම අපි කොහොමද එන්ට්‍රි එකක් කැච් කරන්නේ. ඉතින් මේ process එක ඔක්කොම A to Z ඔටෝමැටික්ලි වෙනවා. එක ඉරක්වත් ගහන්න ඕනේ නැහැ. ඔයාලා හරියට තියරිස් ටික දන්නවනම් ට්‍රේඩ් කරගෙන යන්න විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ආයේ ඉන්පුට් වලට ගියාට පස්සේ guys අපිට මුලින්ම අපි කතා කරා ස්ට්‍රක්චර් එක ගැන. ඊට පස්සේ ෆිබොනාචි ටූල් එක ගැන කතා කරා. හරි. ඊළඟට අපිට මෙතන වැදගත්ම දෙයක් තියෙනවා liquidity sweep ගැන. එහෙමත් නැත්නම් අපි කතා කරනවා liquidity hunt එකක්. එහෙමත් නැත්නම් අපි trend line liquidity ඔය වගේ liquidity points බලන්න අපි ගොඩක් වෙලාවට SMC වලදී අපි confirmation ගන්න විදිහට liquidity බලනවා. ඉතින් මෙතනදී ඔන්න මම liquidity ඒවට මම මේකෙම automatically මම ඔයාලට පෙන්නන්න liquidity ගත්ත points වලදී මම වෙනම labels එන්න විදිහට හදලා තියෙනවා. ඉතින් මේවා ගැන මම ඉස්සරහට ඔයාලත් එක්ක වීඩියෝස් වලින් කතා කරන්න liquidity කොහොමද අපි අඳුරගන්නේ. එතකොට liquidity sweep එකක් කියන්නේ මොකක්ද? එතකොට liquidity sweep එකක් වුණාට පස්සේ අපි තව ටිකක් ටාගට් අල්ලන් ඉන්නවද? ඉතින් මෙන්න මේ වගේ කියන මෙතඩ් ගැන මම ඇඩ්වාන්ස් කතා කරන්නම් ඉස්සරහ වීඩියෝස් වලදී. ඉතින් ඊළඟට කතා කරන්න ඕනේ මම මේකට ස්පෙෂල් ෆීචර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඔන්න daily buyers එක හොයාගන්න බැරුව ඇති මෙච්චර දවසක් ඉඳලා සමහරක් කට්ටියට daily buyers එක අඳුර ගන්න බැරුව ඇති. ICT part එකේ අපි කතා කරනවා daily buyers එක අපි කොහොමද එදා දවසේ මාකට් එක කොයි පැත්තටද move වෙන්න තියෙන chance එක ඔන්න ඔය වගේ දේවල් අපි කතා කරනවා ICT strategy එක පැත්තේදී. ඉතින් මම මේකෙදි ස්පෙෂල් කියන්න ඕනේ daily buyers එක මම ඔටෝමැටික්ලිම ඔයාලට එන විදිහට කෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට පේනවා ඇති මෙතන ටේබල් එකක් වගේ ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට chart select කරගන්න පුළුවන්. මෙතනදී daily buyers එක ඔටෝමැටික්ලිම හරියටම candlestick වල highest and lowest point වලට හරියටම මාකට් එක
ඇනලයිස් කරලා ඉවර වෙලා ඔයාලට ඩේලි බයස් එක කොයි පැත්තේද තියෙන්නේ කියලා ඉවිල්ලා මේකේ කෙලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා තව අපිට කතා කරන්න. ඉතින් fair value gaps තියෙනවා. ඒ වගේම තමයි ඕඩර් බ්ලොක් ගැන කතා කරොත් එහෙම හරියටම තියරි එකට එන ඕඩර් බ්ලොක් එක තමයි මම මේකෙදී ඩ්‍රෝ වෙන්න හදලා තියෙන්නේ. ඉතින් අපිට ඔන්න එතන කිසිම ඩවුට් එකක් තියාගන්න ඕනේ නැහැ. ඒකයි මම කිව්වේ ඔයාලා කවුරුම වුණත් මේකත් එක ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ තියරි එක විතරයි. A to Z තියරි එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න YouTube එකේ. ඉතින් මේකට කිසිම පැකේජ් බයි කරන්නවක්වත් එහෙම නැත්නම් කෝසස් එකක් කරන්නවක්වත් මෙන්ටර්ෂිප් එකක් කරන්නවක්වත් කිසිම දෙයක් ඔයා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම A to Z ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මේකේ ඇඩ්වාන්ස් පාත් එක වෙනකම්ම මම ෂෙයා කරගන්නම්. ඉතින් මේක හරියට ඉගෙන ගත්තොත් SMC කියන ස්ට්‍රැටජි එක හරියටම A to Z ඉගෙන ගත්තොත් ඔයාලටම තේරෙයි මේ ස්ට්‍රැටජි එකේ කොච්චර ප්‍රොෆිට් කරන්න පුළුවන්ද කියලා. මොකද මේකෙදි කියන්න ඕනේ අපිට හරියටම එන්ට්‍රි එක ගන්න පොයින්ට් එකත් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් SL එක තියෙන පොයින්ට් එකත් හරියටම අඳුර ගන්න පුළුවන්. අපිට බ්‍රේක් ඊවන් කරන්න ඕන පොයින්ට් එකත් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම ටාගට් ලෙවල් තියාගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට ස්පෙෂල් කියන්න ඕනේ මාකට් එකේ මොමන්ටම් එකත් එක්ක අපිට ලස්සනට ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් තමයි SMC කියන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඔයාලට ඉක්මනට වීඩියෝස් ටික අප්ලෝඩ් කරන්න YouTube එකට. ඉතින් කැමති කට්ටියට ඔන්න ඉගෙන ගන්න chance එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කැමතිනම් මේ ඉන්ඩිකේටර් එක බයි කරන්න chance එක තියෙනවා. ඉතින් යන්න www.sharespark.vip කියන මගේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් එතනදී ගිහිල්ලා වෙලා ඔයාලට මේක පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මුලින් ඉඳලම ඔන්න ඉගෙන ගන්න chance එකක් තියෙනවා SMC කියන ස්ට්‍රැටජි එකෙන්. ඉතින් මම 2026 ඔන්න ඔයාලට ඔටෝමැටිකලි ට්‍රේඩ් කරන්න පුළුවන් සිස්ටම් එකක් හදලා තියෙනවා. බලමු අපි ඉස්සරහට යනකොට මේක ඔටෝමැටිකලිම ට්‍රේඩ් වෙන විදිහටත් හදාගන්න try එකක් දෙමු. ඉතින් කැමති කට්ටියට ඔන්න මගෙත් එක්ක join වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මගේ Telegram group තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගිහිල්ලා join වෙන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න. මම ඉක්මනටම video series එක දාන්නම්. එහෙනම් හැමෝටම thank you, good luck.